ශිල්ම මොකටද වැඩසටහන වෙත සදරින් පිළිගැනීම. අපි අලුත් පොතක් පටන් ගන්නවා. අපි දැන් ඉන්නේ බිමුඩ්බරි පොතේ. එමෙන්ම ඇත්ත වශයෙන්ම මේ ලැබෙන සතීශාවටයි. අපි හැමෝටම කලින් හිඟි සමාහ පෙරාතන කරන අතර මහින්ද අපි ශාවට සැමරීමට ඔබත් එක්වන ලෙස ඔබ වගේ බලාගන්න පරිශුද්ධ බිමුඩ්බරමට ඉතා විශේෂ පරුෂාවක්. ඒ මගේ බරි මොට ස්වාහ පරුෂවයි. ඒ වගේම මට මේ සතිය පරුෂව සිදුවන ගණන් කිරීම අධ්‍යාත්මික අගයක් ගැන ඒ වගේම බොහෝ දුරට ගුප්ත අගයක් ගැන කතා කරන්න අවශ්‍යයි. මේ සතිය පරුෂවෙන් අපි ගතර ගණන් කිරීම, දජ ගණන් කිරීම, හිස් ගණන් කිරීම සහ යුද්ධයට යාමට සූදානම් අය ගණන් කිරීම ගැන කියවීම. දැන් ඔබ දිවයින් වහන්සේ යුද්ධයට යාමට සූදානම් සහ කැමැත්තෙන් සිටින අයගේ සංඛ්‍යාව එකට ගණන් කළොත් අපි 6 ලක්ෂයක් වන ගණනක් දක්වා ළඟ වන බව ඔබට පෙනෙන්න ඇති. 6 ලක්ෂය යන සංඛ්‍යාව ඇති සුවිශේෂත්වය කුමක්ද? දිවයින් වහන්සේ ඊශ්වරයේල දරුවන්ට පවසන්නේ ඊශ්වරයේලී දිවයින් වහන්සේ වෙනුවෙන් තම දජ ඔසව යුද්ධයට යාමට සූදානම් වී සිටින සියල්ලන් ගණන් කරන ලෙසයි. 6 ලක්ෂය යන සංඛ්‍යාව අධ්‍යාත්මික ලෝකයේ තුල ඉතා විශේෂ ආශිර්වාදයක් ඇති කරයි. යුදෝ ජනතාව 6 ලක්ෂයක් එක් තොනක සිටින අවස්ථාවක් පමණක් ඒ ආශිර්වාදයක්. අපට කිව හැකි සියලු රහස් හෙළි කරන විශ්වයේ රජතුමන් ඔබට ආශිර්වාද වී යන්නයි. ඔබට පෙන්නවා යුදෝ ජනතාව 6 ලක්ෂයක් පමණ සිටින විට ඔවුන් විට ලෝකයේ විශේෂ බලයක් තිබෙනවා. ඒ ඊශ්වරයලි නැවතත් සොනේ කන්ද අත්දැකීමට එක්සව් ආකාරයේ පිළිබිඹු කරයි. උදාහරණයක් ලෙස මතුව වසතොන් හා පවසන්නේ අපි බිරී හැබී බෂිම් අඩුනේ එනම් ස්වාමීන් වහන්සේගේ නමෙන් සදරින් පිළිගැනීමයි පවසන තොරයෝෂෝ නැවත පැමිණෙන අපට නොපන බවයි. ස්වාමීන් වහන්සේගේ නමෙන් සදරින් පිළිගන්නම් යයි කීමට මිනිසුන් කිපෙනෙක් එකට සිටිය යුතුද? ඒ 6 ලක්ෂයක් කියවන්නේ ඒ එක්ස්තව සිටින මුළු ඊශ්වරයලියම් චතුරයක් වන බැවිනි. මෙදෙසේ අපට උගන්වන්නේ බිමුඩ්බර ආරම්භයේදී ඊශ්වරයලි 6 ලක්ෂයක් ගණන් කර ඇති මේ කාලය තුල ඊශ්වරයලි කඳවුරු 4කට බෙදී ඇති බවයි. ගෙබ්‍රේලන්ගේ කඳවුර ෆ්‍රොෆෙලන්ගේ කඳවුරි මිකේලන්ගේ කඳවුර සහ යොරෙලන්ගේ කඳවුරි. ඒ තමයි සවර්ගයේ ඉන්න අන් සියලුම මිලිහෙම් වරුන් බාරව ඉන්න පරදෙන මිලිහෙම් 4 දෙනෙක්. මේක හරීම වැදගත් වයින් ඔබ අවධානය යොමු කරන්න බලන්න මිනිස්සු 6 ලක්ෂයම මේ මිලිහෙම් 4 දෙනාගෙන එක් අයෙකුගේ පාලනයට යටත් වෙනවා. නමුත් රුබර් අපට උගන්වන්නේම කඳවුර 4 නියෝජනය කරන්න 15 හමුදාව පමණක් නොව ඊශ්‍රායෙල් දරුවන් සමග සිටින්නට යන මිලිහෙම් වරුන් 6 ලක්ෂ දෙන බවයි. ඒක අපි තේරුම් ගත යුතු දෙයක්. යුද්ධයට ගිය සියලුම මිනිසුන් 6 ලක්ෂය සඳහා අමෝලික එදුම් සහ වෙනත් අයගේ සෙරමවරුන්ට එරෙහිව සිටින කිරීමට කැමැත්තෙන් සහ සූදානමින් සිටින දිවදෙන් 6 ලක්ෂයක් ඉහළින් සිටිය. බලන්න දිවයින් වහන්සේට ඊශ්වරයලට සැනසීමක් ලබා දීමට සහ ඔවුන්ට ඉගැන්වීමට අවශ්‍ය වූ අවසන් දිනවල ඔවුන් දෙන මිනින් ෂෝට එනම් මනලිය ග්‍රතරය ලෙස හඳුන්වන දේශයට ඇතුළු වීමට සූදානම් වන දිනේද භූමික හමුදාව සමග සටන කරන සමර්ගයේ හමුදාවක් සමග සම්බන්ධ වී ඇති බවයි. අද ඊශ්වරයලේ යුද්ධයක නිරතව සිටි. අපේ ඉන්න ඇත්තටම යුද්ධයක්. ඇත්ත වශයෙන්ම ඔක්තෝබර් හෙටවන දෙන් සිටි යුද්ධයට පෙරමුණ හතක් තිබුණි. ඒ පෙරමුණ හිත හොදක් භූමික යුද්ධයක් නොවේ. එය සමර්ගයේ සිදුවන යුද්ධයක්. මතක තියාගන්න හැම භූමික යුද්ධයකටම සමර්ගයේ යුද්ධයක් තියෙනවා. ටෙලියෝ අපට උගන්වන්න ඇවිත් තියෙන්නේ ඒකයි. ඉතින් ඇයි අපි 6 ලක්ෂයක් ඉදිරියේ පමණක් සැඟවුණු දේවල් හෙළිදරව් කිරීම ගැන මේ ආශිර්වාදය කියන්නේ? මෙකිනසදයත් ඒ මුළු ඊශ්වරයලේම ඉක්මන් අහොටටුවේ සිටගෙන සිටින විට දිවයින් වහන්සේ ඊශ්වරයලයට තමනු හෙළි කරන කාලයයි. අද ඊශ්වරයලේ නැවතත් 6 ලක්ෂයක් එක හඬකින් එක ශබ්දයකින් අහසට පිරී හැබැයි බොෂිම් අඩනේ කියන්නේ අවශ්‍යයි. එතකොට හැම රහස් දෙයක්ම හෙළි වියේ.
මේ දවස මේ ෂෝට එකද ඉක්මනි පමුණුවී. හැමෝටම හිංගිස්සුන්වාලෙහි. මේ සති මුකරට වැඩසටහන මෙයයි.